හරි. ඊයේ අපි නැවතුනේ මෙන්න මේ ඇනලයිසින් කියන පාර්ට් එකේදී. හරි. ඊයේ අපි ඉගෙන ගත්තා ට්‍රේඩින් කියන්නේ මොකක්ද කියලා. දැන් යම් මේ ඇනලයිසින් කියන එකට. මේක තමයි මේන්ම පොයින්ට් එක. හරි. මේ ඇනලයිසින් කියලා කියන්නේ සිංහලෙන් මම උදාහරණයකට ගන්න මෙන්න මේ විදිහට. ඔයාලා ලෙඩක් ඇදිලා ඔයා යනවා ડોක්ටර් කෙනෙක් හම්බෙන්න. හරි. ඒ ડોක්ටර් ඔයාලට කියනවා බ්ලඩ් එකක් චෙක් කරගන්න කියලා. බ්ලඩ් එකේ report එක ડોක්ටර්ට බාර දෙන්න එපේ. ලෙඩ අඳුනගන්න. එතකොට ડોක්ටර් මොකද කරන්නේ? ඒ report එකේ දෙන හැම කවුන්ට් එකක්ම අරගෙන හැම වැලියු එකක්ම අරගෙන ඔයාලට තියෙන ලෙඩේ පැහැදිලි කරලා දෙනවා. මේක තමයි තියෙන ලෙඩේ කියලා කන්ෆර්ම් කරලා ඔයාලට කියනවා. ඒ කියන්නේ යා මොකද කරන්නේ ડોක්ටර්? ඒ report එක විශ්ලේෂණය කරනවා. ඒ කියන්නේ ඒක බලනවා. මේක මේ විදිහට තියෙන මේක මේ විදිහට තියෙනලා ඔයාලට ලෙඩේ කියනවා. හරිම ලෙඩේ කියනවා. අන්න ඒ වගේ තමයි මාකට් එක අපි ඇනලයිස් කරන්නේ. මාකට් එකේ තියෙනවා values. මෙන්න මේ පැත්ත බලන්නකෝ. හරිද? මේ තියෙන්නේ 4728 4722 4720 මේ තියෙන්නේ. මේවා තමයි මාකට් එකක තියෙන values කියලා කියන්නේ. ඒතකොට අපි ඇනලයිස් කරන්නේ මොනවද? මෙන්න මේ values ටික තමයි අපි ඇනලයිස් කරන්නේ. හරි. දැන් බලමු මොනවාද තියෙන ඇනලයිසින් මෙතඩ්ස් කියලා. හරි. එකක් තමයි ටෙක්නිකල් ඇනලයිසිස්. ටෙක්නිකල් ඇනලයිස්. අනිත් එක මොකද්ද? අනිත් එක ඇවිල්ලා ෆන්ඩමෙන්ටල්. අනිත් එක ඇවිල්ලා ෆන්ඩමෙන්ටල්. අනිත් එක මොකද්ද? අනිත් එක ඇවිල්ලා sentiment. sentiment analyzing. හරි. මෙතන මේ වර්ග තුන තියෙනවා. මේ ඇනලයිසින් පාර්ට් එක බෙදෙනවා මෙන්න මේ වගේ වර්ග තුනකට. හරි. එතකොට දැන් normally අපි use කරන්නේ අපි සාමාන්‍යයෙන් මේ තුනම අනිවාර්යෙන් මාකට් එකට ඕන මේ වැඩ කරනවා. විශේෂයෙන් ෆන්ඩමෙන්ටල් වලට. හැබැයි දැන් අපි use කරන්නේ ටෙක්නිකල්. මම මේ ෆන්ඩමෙන්ටල් සෙන්ටිමන්ට් ගැන පස්සේ වීඩියෝස් වලින් කතා කරන්නම් කොහොමද ඒවා කරන්න කියලා. දැන් අපි යන් ටෙක්නිකල් පාර්ට් එකේ ඉඳලා. හරි. දැන් මම කියවනේ අපි මේ මාකට් එකේ දින values අරගෙන ඒක තමයි අපි ඇනලයිස් කරන්නේ. හරි. ටෙක්නිකල් මේ ටෙක්නිකල් එකත් බෙදෙනවා වර්ග දෙකකට. ටෙක්නිකල් එකත් බෙදෙනවා වර්ග දෙකකට. මොකක්ද මේ වර්ග දෙක? එකක් Japanese analyzing. Japanese analyzing. අනිත් එක මොකද්ද? අනිත් එක තමයි Western analyzing. My bad. හරි. Japanese analyzing and Western analyzing. හරි. මේ දෙක තමයි මේ ටෙක්නිකල් එක ඩිවයිඩ් වෙන වර්ග දෙක. මේ ටෙක්නිකල් එකදී. හරි. දැන් මේ දෙක ඉගෙන ගන්න කොහොමද? හරි. මේ වීඩියෝ සීරීස් එක තුලදී මේකත් කියලා දෙනවා. හරිද? මේ ටික කියලා දෙනවා. ඉතින් දැන් ඔයාලා සාමාන්‍යයෙන් දකින්නේ මෙන්න මේ වගේ දේවල් ටිකක්. මෙන්න මෙහෙම මේ මොකද්ද කූරක් තියෙනවා. මේ වගේ පාට කූරක් තියෙනවා. මේ කොළ පාටයි රතු පාටයි. මේව තමයි මේ ට්‍රේඩින් කියලා අර මම කතා කරා වගේ ගොඩක් කට්ටිය දැන් මේව කරන් යන්නේ. හරි. එතකොට මෙන්න මේ කූරට අපි අද ඉඳන් කූරක් කියලා කියන්නේ නැහැ.
අපි මේකට කියන්නේ කැන්ඩල් එකක් කියලා. අපි මේකට කියන්නේ කැන්ඩල් ස්ටික් එකක් කියලා. එහෙම නැත්නම් කැන්ඩල් එක. හරි. මේ කැන්ඩල් එක මම පාර්ට්ස් තුනකට කඩන්න. අපි මේකට කියනවා මෙන්න මේ උඩ එකට අපි කියනවා අපර් වික් එකක් කියලා. මෙන්න මේකට කියනවා lower wick එකක් කියලා. හරි. දැන් ඔයාලට පේනවා ඇති මෙන්න මේ උඩ එකටයි යට එකටයි wick එක කියලා තමයි අපි කියන්නේ. දැන් බලන්න මෙන්න මෙතන තියෙනවා කොළ පාටින් පිරිච්ච පෙට්ටියක් වගේ එකක්. මේකට මොකද්ද අපි කියන්නේ? මේකට අපි කියන්නේ candle body එකක් කියලා. හරි. එතකොට අපි දැන් ඉගෙන ගන්නේ මෙන්න මේ Japanese analyzing කියන එක. ඒකට තමයි අයිති වෙන්නේ මෙන්න මේ අපි පටන් ගන්න candlestick එක. හරිද? එතකොට අද ඉඳන් මේ වීඩියෝ සීරීස් එකේ යන්නේ තනිකරම Japanese analyzing එක. ඊට පස්සේ තමයි මේ western පැත්තට අපි එන්නේ. හරි. මම පෙන්නන්නම් දැන් මේ මෙතන මේ අපි දැන් අද ඉඳන් මේකට කූර කියන්නේ නැහැ. අද ඉඳන් අපි කියන්නේ candlestick එකක් කියලා. හරි. candlestick එකක් අපි බලමු. මේ තියෙන්නේ candle එකක්. මේ තියෙන්නේ එක candlestick එකක්. මෙතන candlestick ගොඩාක් තියෙනවා. පේනවද? එතකොට එක candle එකට candlestick නම් candle ගොඩකින් හැදෙන එක මොකක්ද අපි කියන්නේ? අපි ඒක ඊළඟ වීඩියෝ එකේදී කන්ටිනියු කරමු. හරි. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් අපි හම්බෙමු. good luck boys.